ආයිබෝවන් යාළුවනේ AN Electrical YouTube channel එකට මගේ යාළුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මෙන්න මේ જાතියේ drive coupler එක උඩ පිහිටලා තියෙන blender වල පැමිණෙන දෝෂයක් පිළිබඳවයි. ඒ කියන්නේ මේවායේ මේ protection එකත් එක්ක තියෙන drive coupler එක උඩ තියෙන හින්දා මේ මොකද නැත්තම් කැරකෙන එක වළක්වන්න. ඒවයි පැන නගින දෝෂයක් නිතර දකින්න ලැබෙනවා. හොඳයි අපි බලමු ගිහින් මේ වීඩියෝ එකෙන් ඒකට මොන වගේද අපිට කරගන්න පුළුවන් කියලා. මේ જાතියේ drive coupler එක උඩ පිහිටලා තියෙන blender වල ගොඩක් වෙලාවට මොකද මේ drive coupler එක උඩ වැඩ කරන හින්දා මේ ඒකට protection එකක් දාලා තියෙනවා. drive coupler එක ඇතුලේ තියෙනවා ඒ වගේ එහෙම protection එකක් එන්නේ නැහැ. මොකද ඒක ඇතුලේ තියෙන හින්දා අතපය දාන්න නැති නිසා. මේක මෙහෙම තියෙද්දි පොඩි ළමෙක් හරි මේක කැරකුණොත් ඇල්ලුවොත් එහෙම අනතුරක් සිද්ධ වෙන එක වළක්වන්න මෙන්න මේකේ උඩ කප් එක හයි කරනකම් මේ කැරකෙන්නේ නැති විදියට මෙන්න මේ මෙතන protection switch එකක් දාලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. මේ ඇතුලේ තියෙන මම පෙන්නන්නම්. මෙන්න මේ system අනිත් මේ drive coupler එක යට තියෙන ඒවා මේ system එක නැහැ. මේ බඳ මේකේ එක හිර වෙලා තියෙන්නේ ගොඩක් හිරයි. ඉතින් එහෙම වුණාම මේ වගේ දෝෂ පැන නගිනවා. මොකද ඒක ඇතුලෙන් on off කරගන්න බැරුව යනවා. මේ කෑල්ලේ මෙතන ඇතුලේ ස්විච් එකක් තියෙනවා. මම කලින් වීඩියෝ එකත් මේක ගැන පෙන්නලා තියෙනවා. මේ කට්ටේ ගිහිල්ලා මේක මේ නිකන් එක පැත්තකට නිකන් ඕවල් වෙන විදිහට හදලා තියෙන්නේ. එතකොට ඒක කන්දක් නැගගෙන යනවා කියලා මේක මෙතන තියෙන protection switch එක ඇතුලට ඔබනවා. ඇතුලට ඔබපුවම තමයි power එක ඒ පැත්තට යන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. දැන් මේ බලමු අපි මේක දාලා මේක හැබැයි හොඳ branded blender එකක් ඔයගලන්ට පේනවා ඇති මේ Panasonic මේක ඉන්දියා mixer grinder මේක මම බැලුවා යට ගහලා තියෙනවා made in India කියලා චයිනා නෙමෙයි. ඉතින් මේක පිට කරන්න තියෙන්නේ මේ මෙතන ඊතල දෙකක් තියෙනවා මෙන්න මෙහෙම තියලා මේ යට පැත්තෙන් පෙන්නන්න. මේ එක සම මෙහෙම මේ මෙතනදි විතරයි ඒ ඊතල දෙක එක සෙට් වල විතරයි බහින්න දැක්කද? වෙන තැනක මේක බහින්නේ නැහැ උඩ හිටිනවා මේ. ඔය ඊතල දෙකදී කරලා මේ කට්ටියට තමයි ලොක් කරනවා මෙහෙම. ටොක් ගාලා ලොක් කරනවා. එහෙම ලොක් කරන්නේ නැතුව තිබ්බොත් මේක හරියට ලොක් වුනේ නැත්නම් මේ අර ස්විච් එක ඔන් වෙන්නේ නැහැ. ඉතින් මේවා ගොඩක් වෙලාට ස්විච් එක වැඩ කරන්න නැතුව ගියොත් එහෙනම් අපි දැන් ගලවලා බලමු කොහොමද මේක වෙන්නේ. මෙහෙම තිබ්බට මේක ගොඩක් වෙලාට ඔන් වෙන්නේ නැහැ. මම මේක දැන් එහා මෙහා කරපුවාම ටික තාමත් මේක ඔන් වෙන්නේ නැහැ. ඔයාලට පේනවද? මේක වල බලමු කොහොමද තියෙන්නේ කියලා. අර වගේම තමයි වෙනසක් නැහැ. එන්ටි ගැලෙව්වා. තව එකක් තියෙනවා. පේනවද? ඒක ටිකක් හරි ආරක්ෂිත ක්‍රම වලට හදලා තියෙන්නේ මේ ගාන ටිකක් වැඩි බ්ලෙන්ඩර් එකක් වගේ. පේනවද? මේ made in India. දැක්කද? ඉන්දියන් බඩු හොඳයි සාමාන්‍යයෙන්. මේක ටිකක් හොඳ බෙන්ඩර් එකක් හින්දා පොඩ්ඩක් හැම පැත්තෙම හෙවි විදියට හදලා තියෙන ප්‍රොටෙක්ෂන් අරව මේවා තියලා. ඉතින් මේ තියෙන්නේ මෝටරේ අරව මේවා. ඒතකොට මේක තමයි අර තර්මෝ ඕලෝඩ් ස්විච් එක. ඒ කියන්නේ මේ ඔය පිටි කොටන්න ගිහිල්ලා මේ ඕනෑමට වැඩි හිර වෙලා බ්ලෙන්ඩරේ හිර වුණොත් එහෙම බ්ලෙන්ඩරේ පිච්චෙන එක වළක්වන්න තියෙන ප්‍රොටෙක්ෂන් ස්විච් එක. ඉතින් දැන් ප්‍රොටෙක්ෂන් කියන්නේ ඒක තර්මෝ ඕලෝඩ් ස්විච් එකක් තියෙන යාළුවනේ මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා. ඉතින් අර මං කිව්වා මේ දැන් මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්න යන්නේ අර ප්‍රොටෙක්ෂන් ස්විච් එකනේ අර ඇතුල් පැත්තෙන් තියෙනවා කිව්වේ. මෙන්න ඒක තියෙන්නේ මෙන්න මෙතන මේක ඇතුලේ තමයි ඒක තියෙන්නේ මේ පැත්තෙන් මේ තියෙන්නේ. එතකොට මෙතන තමයි ඒක තියෙන්නේ. ඒක වැඩ කරන්නේ නැත්තේ මොකද කියලා අපි ඉතින් හිමීට ගලවලා ඉරලා බලන්න ඕන. ඒක සාමාන්‍යයෙන් ඇන දෙකකින් තමයි සෙට් කරලා ඉන්නේ. ගොඩක් වෙලාවට ඇන දෙකකින් තියෙන්නේ. ඒ දෙක ගලවපුවම මේක උලට ගන්න පුළුවන් වෙනවා. සමහර ඒවායේ ඇටැච් ලග් ගහලා නිකන් මේ වයර් දෙක සම්බන්ධ කරලා තියෙනවා ගලවන්නත් පුළුවන් විදිහට. සමහර ඒවායේ නම් පාස් කරලා තියෙනවා. මේකෙත් පාස් කරලා තමයි තියෙන්නේ.
පොඩි සංකීර්ණ කොටසක් තමයි මේකේ තියෙන්නේ. මේකේ මේ ලොකු දෙයක් නැහැ ස්විච් එකක් තියෙන්නේ. ඒ වුණාට ඉතින් ඒක අපි හරියට වැඩ කරනවද නැද්ද කියන එක බලා ගන්න තමයි මේ දැන් ගලවන්න වෙලා තියෙන්නේ. අපි දැන් මේක ගලවලා ගත්තානේ. මේගොල්ලෝ හදලා තියෙන විදිහ තමයි මේ තියෙන්නේ. මම ඔයගලන්ට මේක දැන් මේක මේ හදාගන්න හැටිවත් මේක මොකද්ද මේ මෙතන දැන් මේ රිපෙයාර් එක කරන්න තියෙන එක නෙමෙයි මම ඕගොල්ලන්ට පෙන්නන්න ඕන. මේ ඕගොල්ලෝ දැකලා නැති ඉන්න පුළුවන් මේවයි ක්‍රියාකාරීත්වය. මේක ගොඩක් වෙලාවට වෙන්නේ මොකද්ද කියන එක තමයි මට ඕගොල්ලන්ට පෙන්නන්න ඕන. හොඳයි අපි දැන් ඒක බලමු. දැන් මේ ගලවලා ගත්ත හින්දා මේ ස්විච් එක මොකද්ද වෙන්නේ මේකේ ක්‍රියාකාරීත්වය කියන එක මම ඕගොල්ලන්ට කියලා දෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මම මේ ලෙඩේ හොය පෙන්නන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට ගලවපුවම මේකේ ලෙඩේ අවබෝධ වෙනවා. මේකේ තියෙන යාළුවනේ මම කියනවා මෙතන මේ එන කරන්ට් ලයින් එක තියෙනවානේ මෙතනින් නිකන් උදාහරණයක් මේකෙන් ඇවිල්ලා මේකේ යනවා වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. මේ මෙතන තියෙනවා පොඩ්ඩක් ලං කරලා බලන්න. මේ තියෙන මෙතන කන්ටැක්ට් පොයින්ට් දෙකක් තියෙනවා ඕගොල්ලන්ට පේනවද? මේ තියෙන්නේ මෙතන මේ. තව ලං කරන්න මේ තියෙන්නේ මේ. මෙන්න මේ දෙක මේ තියෙන පේනව නේද? ඒ වෙනකොට මේ ප්ලේට් එකේ වදිනවා මේ දෙක. වැදුනයින් පස්සේ මේක ලෝහ නිසා මෙහෙන් එන මේ පැත්තෙන් එන කරන්ට් එක කොහොම වැදිලා මේක හරහා ගිහින් මෙතනින් ගිහින් බ්ලෙන්ඩර් එකට ගමන් කරනවා. ඒ කියන්නේ මම ඒවලේ පෙන්නු නිල් පාට එකයි කළු පාට එකයි වයර් දෙක තමයි මේ පොයින්ට් දෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකෝද දැන් මේක මේගොල්ලෝ කරන්නේ මොකද්ද? මේක ඔබන මේක දැන් අර බ්ලෙන්ඩරේ උඩ කොටස සම්බන්ධ වෙනකොට මේක මෙන්න මෙහෙම එබෙනවා. ඔන්න ඕක වෙනවා මේ. බ්ලෙන්ඩරේ උඩ කොටට අපි තියලා වටේට කරකවනකොට මේක යට පැත්තට ඔහොම එබෙනවා. ඔහොම. මේක එබෙනකොට වෙන්නේ ඔම් බලා ගන්න. අපි ලං කරලා තියන්න. මේක මේ එබෙනකොට මේක ගින් අතන මේ දෙක හේතු වෙනවා. පේනවද? හරි. ඔය ඉතින් ඕක තමයි මේගොල්ලන් ක්‍රියාකාරීත්වය. මේගොල්ලෝ හැබැයි මේ ඉන්දියන් බඩු වල වැඩි එකයි බලන්නකො මේගොල්ලෝ මේ පොඩි දෙයට මේ කාලා තියෙන කට්ට නිකන් බලන්න මේ වෙන තහඩු ගොඩක් අටවගෙන මාර දැඟලිල්ලක් දඟලලා තියෙන. දැන් එහෙම නෙමෙයි මේ මීට වැඩි දැන් මේ Panasonic උත් හොඳ බ්‍රෑන්ඩ් එකක් නේ. ඒ වුණාට මේක ජපානයේ හදුවා නම් මෙහෙම හදන්නේ නැහැ යාළුවනේ. මේක ඒගොල්ලෝ නිකන් මෙතෙන්ට මයික්‍රෝ ස්විච් එකක් දාලා මයික්‍රෝ ස්විච් එක මෙතනින් මේ ලිවර් එක ඔබනකොට මයික්‍රෝ ස්විච් එක ටච් වෙනවා. ටච් වෙනකොට කරන්ට් ලයින් එක පාස් වෙනවා. මයික්‍රෝ ස්විච් එකේ අර ඉන් එකටයි අවුට් එකටයි මේ normally open normally close position දෙකට මේ in out wire දෙක join කරලා විතරයි තියෙන්නේ. මේ බාන්නකො මේක කාලා තියෙන අපිට මේක ගලව ගන්න රිපෙයාර් කරන්න ඔයාලට ගෙදර හදා ගන්න මේක දැක්කම බය වෙනවා. ඉතින් මේක ඇති දෙයක් නෑ මේක එබෙන එක. දැන් මේකේ මෙන්න මේක එබෙන්නේ නැතුව පොඩි හිරයක් තියෙනවා අතරමැද හිටින එකක් මොකක් හරි තියෙනවා. ඒකට ඔයිල් ටිකක්වත් දාලා මේ හැබැයි මේක ග්‍රීස් උත් දාලා තියෙන්නේ. හොඳට වැඩ කරන ඒ වුණාට පොඩ්ඩක් හිර වෙනවා. හිර වෙනකොට මේක සම්පූර්ණ හරි පොසිෂන් එකට ඒ කියන්නේ මේක කන්ටැක්ට් වෙන්නම වදින්නේ නැහැ. ඕක තමයි මේකේ දෝෂය. මේ වෙන දෝෂයක් මෙතන නැහැ. ඉතින් මේ මොකද මේක දැන් පේනවා ඉතින් මේ වැඩ කරනවා මේ වැඩ කරාට මේක හරියට එබෙන්නේ නැති වුණා මෙතන ගිහින් අර මේ පොයින්ට් එක ගිහින් මේ මෙටල් ප්ලේට් එකේ වදින්නේ නැහැ. ඔය දැන් වදිනවා මම ගලවලා තියෙන ඉඳන් දැන් ඉතින් මේක ඇතුලෙන් බලනවා සමහරවිට මෙන්න මෙහෙම එකක් වෙනවා මේවයි මේ කෑල්ල ගෙවුනොත් එබෙන පරතරය අඩු වෙනවා. ඒ වගේම මේකේ මෙතන ගෙවුනොත් මේකෙන්නේ ඔබන්නේ මම කිව්වේ මේ මෙතන මේ අඩු කරලා ඕවල් එකට තියෙන කොටස ගෙවිලා ගියොත් ඒත් මේක හරි මෙතන පොසිෂන් එකට ආවට මේක ඔබා ගන්න තරම් දිගමදි වෙනවා. එතකොට එබෙනවා එබුණාට මේක සම්පූර්ණයෙන් අර පොයින්ට් දෙකට ටච් වෙන්න එබෙන්නේ නැහැ. ඒ විදිහට තමයි මේක ඇවිල්ලා මේ සේෆ්ටි ප්‍රොටෙක්ෂන් යුනිට් එකක්. මේක ගොඩක් බ්ලෙන්ඩර් වල එනවා අර ඩ්‍රයිව් කප්ලර් එක උඩ තියෙන ඒවායි. ඉතින් මේක මේ විදිහට හදලා තියෙන්නේ. ඉතින් මේක දැන් මම ගලවලා ඉන්න තව පොඩ්ඩක් ක්වොලිටි එකක් දාලා ආපහු කරලා බලනවා මෙතන මේක පොඩ්ඩක් එහා මෙහා කරලා සෙට් කරලා මේ බලන්න මේ චුට්ටක් නිකන් ගෙවිලා තියෙනවද මන් දන්නේ නැහැ. එහෙම වුණායින් පස්සේ හරියට වැඩ කරන්නේ නැතුව යනවා. එහෙම වුණොත් ඉතින් මේ දැන් මේ වගේ ඒවා ගන්න සමහර වෙලාවට නැති වෙනවා. මේ જાතියෙම එකක් එපා මෙතන අස්සට හිර කරනවනේ. එහෙම වුණාම ඉතින් එක්ක වෙන මොකක් හරි මොඩිෆයි කරලා ඉරලා මයික්‍රෝ ස්විච් එකක් හරි මොකක් හරි දාන්න බලන්න ඕන. මේ අස්සේ ඒවා කරන්න ඉඩක් නැහැ. එහෙම නැත්නම් ඉතින් මේක මේ අපි මෙතනින් බයිපාස් කරන්න ඕන. මේක බයිපාස් කළොත් මේ ස්විච් එක දාපු ගමන් වැඩ කරනවා. හැබැයි ඉතින් පොඩ්ඩක් අනතුරුදායකයි. ළමයි වගේ ඉන්න තැනක ස්විච් එක දැම්මොත් එහෙම අනතුරක් වෙලා තමයි නතර වෙන්නේ. මොකද ස්විච් එක දාපු ගමන් අපි මේ බටන් ප්‍රෙස් කරපු ගමන් මේක කැරකෙන්න ගන්නවා. ඒකින්ද මේ
ඒ ගැනත් බලන්න ඕන. විශේෂයෙන් safety unit, safety protection වලට තියෙන ඒවා කවදාවත් bypass කරන්න එපා. ඒක එච්චර ආරක්ෂිත හොඳ වැඩක් නෙමෙයි. ඉතින් මේ විදිහට මේක තමයි මට මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියන්න ඕන උනේ. ඉතින් දැන් මේක දැන්ට මේක වැඩ කරනම එහෙම මොකුත් දෝෂයක් නැහැ. නමුත් අර මේ අතෙන්ට සෙට් කළායින් පස්සේ බලන්න ඕන මෙතන මේ උස පරතරයේ මදිද කියලා මේක පැත්තක් පොඩ්ඩක් ගෙවිලා තියෙනවා. එහෙම නැත්නම් මේක හරි ලොක් එකට මේගොල්ලෝ හිර කරලා දාගත්තේ නැද්ද කියන්න දන්නෙත් නැහැ. මේකෙන් මේ අලුත් බ්ලෙන්ඩර් එකක් වැඩි ලොකුවට ගෙවිලත් නැහැ. හොඳයි යාළුවනේ. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, subscribe කරලා මට සහයෝගයක් දෙන්න. ඉතින් subscribe කරලා මේ දිගටම රැඳී ඉන්න කියලා ඉල්ලා සිටිනවා. මේ ඉලෙක්ට්‍රිකල් අපි මේ ගොඩක් වීඩියෝ දානවා. ඉලෙක්ට්‍රිකල් කියන්නේ මේ ගෙවල් වල විදුලි උපකරණ ඉලෙක්ට්‍රිකල් ඉක්විප්මන්ට් රිපෙයාර් පැත්ත මම දිගටම ඉතින් කරගෙන යනවා. මට එක එක જાතියේ රිපෙයාර් කරන්න දේවල් හම්බ වෙනවා. එතකොට මම ඕගොල්ලෝ වෙනුවෙන් මේ ඕගලන්ට පෙන්වන්න ඕන දේවල් මොකද මේක මට වුණත් සමහර විට දැන් මේ වගේ එකක් මම කලින් දැකලවත් තිබුණේ නැහැ. අපි ගොඩක් වෙලාවට මම මේ රිපෙයාර් කරන්නේ මේකේ තියෙන මයික්‍රෝ ස්විච් එක. ඉතින් මේක මේ ළඟදී ආපු එකක්. එතකොට ළඟදී ආවත් මෙච්චර ඉතින් මේ අකට ගොඩක් දාලා ඒවලා තියෙන්නේ හරි බරයි මේ බ්ලෙන්ඩරේ. ඉතින් මේ වගේ හේතු හින්දා තමයි මේ වැඩ වැඩි කරලා ඉවරලා තියෙන්නේ. එතකොට ඉතින් මේ අපිට ඒවත් අලුත් අත්දැකීම් වෙනවා. ඕගොල්ලන්ටත් ඉතින් මේ වගේ දේවල් බලලා මොකද මගෙත් එක්ක මේවා පස්සෙන් මේ යන කට්ටියක් ඉන්නවා මම දන්නවා ඒගොල්ලෝ මං වගේම ගෙවල් වල මේ දේවල් මගෙන් බලාගෙන ගලවගෙන ඒවා හදා ගන්නවා thank you කියලා දාන අවස්ථා අනන්තවත් තියෙනවා. ඒක හින්දා ඉතින් ඒ අය වෙනුවෙන් දානවා. මොකද ඒ වගේම මේක මටත් ටික දවසක් ගියාම අමතක වෙනවනේ යාළුවනේ. ඒතකොට YouTube channel එකට දැම්මොත් ඔයගොල්ලෝ ප්‍රයෝජනයක් ගන්නවා වගේම ඒක මටත් ප්‍රයෝජනයක් කවදාද දවසක අමතක වුණොත් මේ වගේ එකක් මම වීඩියෝ එකක් කරලා දැම්මනේ කියලා ඒ වීඩියෝ එකට ගිහින් මටත් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ මතකයේ ගබඩා කිරීමක් වගේ එකක් කියලා කියන්න පුළුවන් YouTube කරන එක. ඉතින් මගෙත් එක්ක ඉන්න පිරිසට උදව්වක් උපකාරයක් වෙන එකක් කියලා කියන්න පුළුවන්. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. ආයෙත් දවසක මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් අරන් එන්න. මම අමල් සේනාරත්න. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.